ඕක තමයි අපි පේපර් 2 එක ඩිස්කෂන් එක පටන් ගමු. පේපර් 2 එක එතකොට සිකියුරිටි එකෙන් පටන් ගමු. හරි. තියාගමු. right. then මෙතන f equals neta av over d in this equation where f is force, a is area, v is velocity and d is a distance. The dimensions of neta is given by. එතකොට මේක මේ viscosity තියෙන equation එකක්. ඔක තාම equation එක කරලා නැහැ. එතකොට මෙතන f equals neta av over d තියෙන්නේ. කෙලින්ම එතකොට නීටා කියන එක සබ්ජෙක්ට් කරගත්තොත් fd over fd over av නේ. එතකොට සිම්ප්ලිෆයි කරන්න fd over av කියන එක. so f කියන්නේ kg ms minus 2 නේ. d කියන්නේ again multiply with meters. එතකොට a කියන්නේ area m squared into v කියන්නේ ms minus 1. මේක සිම්ප්ලිෆයි කරලා ගත්තහම ඔයාට එනවා m මෙතන 1යි power 2. එතකොට මේකට මේක කට් වෙනවා. no කරමු. පැටලෙනවානේ මෙතන මේ ස්ක්වයර්ඩ් එක මේ දෙකට කට් වෙලා යනවා. එතකොට උඩට එන්නේ kg m-1 kg m-1 s minus 1. ඒ කියන්නේ m l-1 t minus 1. ඒ කියන්නේ ආන්සර් එක m1 l-1 t minus 1 is 1. ආන්සර් එක 1. right. ඊට පස්සේ ඒක 1 නේද මම දුන්නේ. paper 2. yes. right. ඊට පස්සේ තියෙනවා දැන්ලා මේ අලුතෙන් පොඩි ටෙමයක් ගත්ත පොඩ්ඩක් පුරුදු වෙන්නත් ඕනේ. හරි. right. එතකොට තියෙන්නේ මේක හරි මම උඩ හදනවා මෙතන. right. right. question number 2 හරි. f equals ax plus bt. එතකොට in this equation f is force, x is displacement and t is time. the displacement මේ මොකක්ද චුටි වැරදිවත් displacement නෙවෙයි dimension හරි. මේ dimension displacement හොනේ. හරි ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඊට පස්සේ මේකේ දැන් මේ වගේ එකකදී තමයි මම හිතන්නේ ටිකක් මේ lengthy path එකක යනවා. x b square. දැන් මෙහෙම තිබ්බ ගමන්ම මම ඔයගලන්ට නිතර කියලා ax කියන එකේ dimension එක
bt ස්ක්වයර්ඩ් එකේ ඩයිමන්ෂන් එකට ඉක්වල් වෙනවා. ඔක තමයි පටස් ගාලා ගන්න තියෙන්නේ. මේක හේතුව f ගේ ඩයිමන්ෂන් ලියලා එහෙම කරන්න ඕනේ නැහැ. එතකොට මේකේ කෙලින්ම a over b එක හදන්න පුළුවන්. හරිද? මේක මේ දෙක ඩයිමන්ෂන්ස් ඉක්වල් වෙන්න ඕනේ. මොකද ඇඩ් කරන්න බෑනේ නැත්තම්. ඕන තරම් කතා කරලා තියෙන දෙයක්. එතකොට මෙතන එනවා t squared over x කියලා. t squared over x. එතකොට ඉතින් t කියලා කියන්නේ මේක ඩයිමන්ෂන් ගන්න කියලානේ කියන්නේ. t squared කියලා කියන්නේ t squared x උඩට x කියන්නේ එතකොට l එක උඩට යනවනේ. එතකොට මේක l minus 1. එතකොට m0 t minus m0 m0 t minus 1 m0 l minus 1 t2 ආන්සර් එක 4. හරි. ඊට පස්සේ recording එක යනවා නේද? Right. The following system are acting separately. හරි. මේ වගේවත් පටගාලා උත්තරේ ගන්න තමයි පුළුවන් වෙන්න ඕනේ. Following force systems are acting separately on 5 identical bodies which are at rest. The object which gain minimum velocity කියන්නේ මේ තියෙන්නේ forces. force නේ තියෙන්නේ. එතකොට force වලින් acceleration එකක් එනවා. acceleration එකක් එනවා. force එක හින්දා unbalanced force එක. නේද? ඉතින් ඒක minimum වෙනවා නම් මේ acceleration එක minimum වෙලා velocity එක minimum වෙනවා. දැන් මේකේ මේ තියෙන setups වල හැටියට ඔයාලට පේනවා equilibrium එකක් පුළුවන් තරම් form වෙන පැත්තට වෙනවා නම් අපිට කියනවා that has the minimum acceleration which means the minimum velocity. දැන් මේකේ මේ line of action මේකේ ගත්තොත් එහෙම මේක කෙලින්ම මේ line of action එක ඔයාලා මේක ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට force එක පැත්තට. ඉතින් ඉතින් ලොකු මොකක් හරි resultant එකක් තියෙනවා. දැන් මෙතනත් මේ force එකේ line of action මෙහෙට ගන්න පුළුවන්. එතකොට මේ තුන් දෙනාම එක පැත්තට ඉන්නකොට ඒක ආයෙත් මේ මොමන්ටම් එකක් ඇවිල්ලා මේ පැත්තට ඇක්සලරේෂන් එකක් එනවා මොකක් හරි. ඉතින් මෙතනත් තියෙන්නේ මේ දෙන්නම කැන්සල් වෙනවා. ඒ වුණාට මේකෙන් රිසල්ටන්ට් එකක් එනවා. මෙතන තියෙන්නේ අනිවාර්යයෙන් මේ තුන් දෙනා එක පැත්තට මේ පැත්තට රිසල්ටන්ට් එකක් තියෙනවා. හැබැයි මෙතන අපි දන්නවා මොකද්ද මේ ඉක්විලිබ්‍රියම් එක දැක ගමන් මේක තියෙන ඉක්විලිබ්‍රියම් එකක් තියෙන කියලා මේ forces දෙක මේ පැත්තට පොයින්ට් වෙලා තියෙනවා. මෙයාගේ එක ඉක්වල්. දැන් මෙතන ඉක්විලිබ්‍රියම් එකක් තියෙනවා. ඉක්විලිබ්‍රියම් එකක් තියෙනවා කියන්නේ මිනිමම් ඇක්සලරේෂන් එකක් එනවා. ඒ කියන්නේ මිනිමම් වෙලොසිටි එකක් එනවා. ආන්සර් එක නම් මොකක්ද? right. A man can swim. all right. මේකට අපි white board එක share කරගමු. මේක තමයි ඩිස්කස් කරන්න ඕනේ. right. හරි පේනවනේ. right. The man, a man can swim at a speed of 4 ms minus 1 in still water. මේක මම නිතරම ක්ලාස් එකේදී මේක මතක් කරලා තියෙනවා. right. A man can swim at a speed of 4 ms minus 1 in the still water. in the still water කියලා කිව්වහම
හරි. එතකොට මේකේ a man can swim. එතකොට man can swim කියලා කිව්වම in still water. ඒ කියන්නේ මේක මම ඔයාලට කියලා තියෙනවා අර එක්කෝ the velocity that it attempts to. එයා උත්සාහ කරන velocity එක එහෙම නැත්නම් relative to. දැන් මේ අපි ගත්තොත් water moving, then sometimes the air is moving. So the velocities of birds or aeroplanes in air relative to air. Boats or people swimming, their velocity is relative to water. ඒ කියන්නේ still water එකේ යන්න පුළුවන්. මෙතන කියන්නේ මොකද්ද? still water කියලා කියන්නේ සිංහලෙන් කියනවා නිසල ජලයේ පීනවා යා හැකි ඒක data එකක් කරගන්නේ හැමතිස්සෙම velocity of the man relative to the river. ඒක තමයි ඒ මොකද්ද? still water කියන කිව්වහම data එක ගන්න මෙහෙම මේක මම ක්ලාස් එකේදී කියලා තියෙනවා. ඒතර මේක 4ms minus 1. ඊට පස්සේ the river flowing at velocity. The river flowing at velocity කියලා කියන්නේ the river එක මෙහෙම තියෙනවානේ. River flowing at 20 meters කියලා කියනවා river flowing at a velocity of 3ms නේද? Yes, 3ms man. So this is the velocity of the river relative to earth. Right? First, the breadth of the river is among them. And the minimum time taken by the man to reach the opposite side of the river. හරිද? එතකොට ඔතන අපිට කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ minimum time කියන එක. හරිද? එකක් තමයි minimum time කියන එක. අනිත් එක තමයි shortest path කියන එක. minimum time and shortest path. එතකොට ඔය දෙක different දේවල් දෙකක්. එතන මේක ඔයගොල්ලෝ වෙනම පොඩි නෝට් එකක් දාගත්තත් කමක් නැහැ. minimum time කියලා කියන්නේ අඩුම කාලයනේ. ඒක වෙන්න නම් ළමයි he should swim perpendicular across the river. I mean perpendicular to the banks of the river with this velocity, right? The velocity relative to the river. ගඟට සාපේක්ෂව කියලා අපි කියනවා. අන්න ඒ velocity එකෙන් එයා යන්න ඕනේ ගඟට සාපේක්ෂව. relative to the river perpendicular විදිහට. ඒ කියන්නේ හැමතිස්සෙම එයා හිතන්නේ I mean how it feels according to his point of view, he is crossing the river perpendicular. හැමතිස්සෙම එයාට හරියටම එහා පැත්තෙන් perpendicular දෙන point එකකට යනවා වගේ. හැබැයි ඇත්තට මේක එහෙම වෙන්නේ නැහැ. එයා එහෙම යන්න try කරනකොට relative to earth එයාට යන්න වෙන්නේ මේ වගේ path එක. So that is what observed relative to that is what observed by an observer on earth. This is the path of the person, man, relative to the earth. Velocity එක උනත් ඒකයි, path එක උනත් ඒකයි. ඉතින් හැබැයි එයාට හිතෙන්නේ එයා මෙහෙම යනවා කියලා. ඒතර මතක තියාගන්න minimum time කියනකොට what you have to do always is divide the perpendicular distance in between the banks with this relative velocity. මොකද එයාට තමයි පේන්නේ එයා perpendicular විදියට
යනවා කියලා. ඉදී නම් බලගෙන කියලා. ඒකද the distance relative to him, I mean the distance relative to him as it crosses the river. එයාට එයා cross කරනවා වගේ පේන එක. එයා හැමතිස්සෙම perpendicular පීනන්නේ. එයා එහෙම එයා ඒ perpendicular point තනක් point කරගෙන පීනන්නේ. ඒ කියන්නේ එයාට relatively එයාට පේන distance එක 20 meter. එහෙනම් ඔයා මෙතන divide කරන්නත් ඕනේ එයාගේ relative velocity එකෙන්. මම හිතන්නේ ඔයගොල්ලෝ class එකේදී මම මේක අහද්දී 20 වෙලා answer එක 20 over 5 කියලා කිව්වද කියලා මට පොඩ්ඩක් doubt. මම හිතන්නේ මම මේක answer එක mark කරලා තියෙනෙත් ඕගොල්ලන්ගේ මේ third එකටද කොහෙද දීලා තිබුණේ? ඔක second එකේ එන්නේ. අපි චුට්ටක් ආව ඒක explain කරගමුකෝ. එතකොට මේකේ කොහොම යනවා? දැන් මේකේ එතකොට දැන් මේ මොනවාද relative velocity principle එක use කළොත් relative velocity principle එක use කළොත් එහෙම ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි මේක තේරුම් ගන්න. දැන් එයා මෙහෙම හිතනවා එයා ක්‍රොස් කරනවා කිය. සෝරි ඩබල් ඇරෝ වෙන්නේ. කියලා. එයා හිතනවා එයා ක්‍රොස් කරනවායි කියලා. එයාට පේනවා 4ms - 1 වලින්. හැබැයි රිවර් එක මේ පැත්තට යනවා 3. එහෙනම් definitely resultant එක මෙහෙම තියෙන්නේ. ඕක ඉතින් 5යිනේ. ඉතින් දැන් මේක distance එක විදිහට ගත්තොත් ළමයි මොකද්ද? මේක distance එක විදිහට ගත්තොත් මේක 20 නේ. ඔක 20 නේ. හරිද? එතකොට අපි මේක කැල්කුලේට් කරලා බලමු මේකමද ටයිම් එක එන්නේ කියලා මේ වෙලොසිටි එක යූස් කළා. හරිද? එහෙම හොයනවා නම් අපිට මෙන්න මේ පාත් එකේ දිග හොයාගන්න වෙනවා. මේ පාත් එකේ දිග. මේ පාත් එකේ දිග කීයද? ඒක හොයාගන්න අපිට ඕන කරනවා නේද? අපි ගත්තොත් මොකක්ද ඇඟලයක් ගමුකෝ. එතකොට තීර කියලා දාමු. 20 divide by මොකද්ද මේ cos theta. ඉතින් cos theta කියලා කියන්නේ තමයි මේ 5 over 4 over 5. 4 over 5 නේ. එතකොට මේක ලියන්න පුළුවන් 20 reciprocal එකෙන් multiply කළොත් cos theta කියලා කියන්නේ 4 over 5. එතකොට 5 over 4. ඔන්න ඔහොමනේ. මේ මොකද්ද? මේ තමයි මෙතන distance එක. දැන් අපි මෙන්න මෙතන මොකද්ද කළේ? මම මේක දැන් මේ ගාන හදන්න ලේසි විදිය මේකයි. එයාට relative එයා 20 meters cross කරනවා. එයා හිතන්නේ එහෙම යනවා කියලා. එහෙනම් ගඟට relative. So you divide that distance with 4. හරිනේ. ගඟට relative එයා cross කරන distance එක. ගඟට relative velocity එක. ඒක හරි. ඒතකොට වගදින්න. එහෙනම් අපි අනිත් පැත්තට calculate කරන්න ඕනි. Distance relative to Earth should be divided with the velocity relative to Earth. එකම අපි ගත්තොත් ඒක ගඟට relative එකෙන් බෙදන්නේ. පොළොවට relative එක පොළොව. එහෙනම් දැන් මේ හොයාගත්තේ එයා ඔය ඇත්තටම actually එයා යන path එකේ තියෙන distance. එහෙනම් දැන් ඔයාට ඕක divide කරන්න ඕනේ 5 ගෙන්. ඕක divide කරන්න 5 ගෙන්. මොකද ඒ 5? ඒ 5 කියලා කියන්නේ මෙන්න මෙතන velocity එක 5ms - 1 එක.
ඒක මේක මෙතනින් 5 එකකට දැම්මම එනවනේ මේ 5 එක. ඒකෙන් 5න් බෙදුවත් අරකම එනවනේ. sorry. දැන් පේන්නේ මේකට මේක කට් වෙලා about 20 over මේ 4 එකෙන්. හරිද? වැදගත් දෙයක්. හරිද? ඒක තවත් එක්ස්ප්ලেইন කරන්න ක්ලාස් එකේදී ඔයගොල්ලෝ අහන්න. එතකොට ආන්සර් එක තර්ඩ් එකට තර්ඩ් නේද ක්වෙස්චන් එක? ඔව් ෆෝර්ත් එකට ආන්සර් එක term 2. ආන්සර් එක එන්නේ 2. හරිනේ? right. එතකොට හරි ඒක. my question එක දැන්. right. මේක. හරි. මේක මොකක්ද තියෙන්නේ? The mass of a man who climbs the tree is 40 kg. The man can stay at මෙතන මේ වචනේ මොකද්ද මම කිව්වනේ 5 කෑ ගන්නෑ කියන්නේ. මේකක් නේ. Equilibrium by frictional forces obtained by pressing the ring which is right. ඒ කියන්නේ දැන් අර ඔයගොල්ලෝ දන්නවනේ වලල්ලක් දානවනේ මෙහෙම. ඒක මේ ගහ වටේට දාගෙන ඉන්නේ. කකුල් දෙකට දාලා. Feet to the tree, coefficient by the dynamic friction and the static friction between the tree and the ring. ඒකෙන් විතරයි friction එකක් දෙනවා කියලා තියෙන්නේ කතාව. එහෙනම් කවදද යන්නේ? එළ මොකුත් නැහැනේ. එයාගේ මේක 0.5 is the dynamic. ඒ කියන්නේ mu d එක. මේක mu s එක. එතකොට අහන්නේ කෙලින්ම the static friction between the tree and the හරි. ඉතින් ඒකට 0.8 එක යූස් කරන්න තියෙන්නේ. normal action by the tree equilibrium. දැන් මේ mans ගේ weight එක කීයද ළමයි? ඒක 80 kilogram mass එක. එතකොට මේක 800 නේ. එතන මෙයාව slip නොවෙන්න නම් there should be a friction exerted on the person by the tree. ඉතින් දැන් මේක අර මේ දැන් මේ normal reaction එකේ එන්නේ මේ ring එක තද කර. මේක දැන් example කීපෙම කතා කළා. දැන් අපේ පුරුදුවේ නිකන් weight එකක් ඔහොම තියලා එන normal reaction එකත් එක මේ පැත්තට friction. මේක ස්ටෝරි එක වෙනස් වෙලා තියෙන්නේ. friction එක තියෙන්නේ මෙතන. ඒක එන්නේ ඒක ගන්නේ මේ වගේ පොළවට press කරන reaction එකකින් නෙමෙයි. මෙන්න මෙතනින් ගන්න reaction එකෙන් this one. so this is the perpendicular reaction. R හරිනේ මේක පල්ලෙහාට එන්නේ නැතුව දිල නතර කරගන්නවා මේකෙන්. මේක තමයි reaction. එතකොට so F equals mu R නේ. so this mu should be 800 sorry 0.8 නේ. so මේ F එක this F should be 800. ඒ කියන්නේ මොකද්ද මෙන්න මේක. ඒ කියන්නේ මේක. ඒක 800 වෙන්න ඕනේ මේකට equal වෙන්න. මොකද ඒකනේ පහළට එන්න හදන්නේ. එතන ඒක නතර කරගන්න equal force එක. ඉතින් මෙතන 0.8 into R නේ. එතකොට 800 divided by 0.8. ඒ කියන්නේ 1000 ආන්සර් එක. second 5 2 හරි. ඔව්. හරි නේද? 1000 නේ මෙතනින් එන්නේ. 1000. හරි. ඕකේ. ඒක හරි. මේක නම් ලේසි. මේකේ තියෙන්නේ ඒ ගන්නට හොඳ. එතකොට the graph shows the resultant force acting on the object as starting to move from rest. ඉතින් මේ වචනේ අල්ල ගන්න ඕනේ. starting to move from rest කියලා කිව්වහම graph එකේ ft කියන area එකෙන් ft කියන එකෙන් හම්බෙන්නේ මේ area එක. ඒක area එකනේ. ඉතින් area එක හම්බෙනකොට ඒක equal
ඩෙල්ටා MV ට ඉතින් මම ක්ලාස් එකේදීත් කතා කළා මේක ඉතින් ඩෙල්ටා MV කියලා හිත හිත ඉන්න ඕනේ නැහැ ඉනිෂල් ෆයිනල් කියලා හිත හිත ඉන්න දෙයක් නෑ මොකද කොහොමත් ඉනිෂල් එක 0 එතකොට ඒරියා එක කොහොමත් equal කරන්න තියෙන්නේ half into base into perpendicular height කියන්නේ 5 into 100 මේක equal කරන්න තියෙන්නේ MV ට M කියලා කියන්නේ 15 නේ V පටස් ගාලා හොයන්න තියෙන්නේ මේක එතකොට මෙතනින් එන්නේ එතකොට 5 කියලා කිව්වම මේක 3 ට කට් කරගන්න පුළුවන් 3යි 100 over 6 නේ වෙනසට කියන්නේ 50 over 3 50 over 3 කියලා. ඒ කියන්නේ ආන්සර් එක second one එහෙමද මම කිව්වේ 6th one second one yes හරි. ඒක මම හතර fourth one ට දාලා මම ඒ වෙලෙම ඔයගලන්ට correct කර ගන්න කියලා කිව්වා ක්ලාස් එකේදී නේ. right ඒක හරි. ඊට පස්සේ two trains හරි ඒක පොඩ්ඩක් zoom in කරගමු. හරි එතන හදමු two trains of length 150 and 20 are traveling in parallel opposite හරි හරි එතකොට කලින්ම හරි දැන් මේක ලේසි දෙයක් මේකේ velocities දෙක කන්වර්ට් කරගන්නව කලින් ඔව් 72 කියන එක 18 ගෙන් ඩිවයිඩ් කරලා 5න් මල්ටිප්ලයි කරන්න කීයද එන්නේ 4 20යි නේද 18 20 ඊට පස්සේ 54 කියන එක ඔය වගේම ඔහොම කරගත්තාම 3යිනේ 3 නේද 3 18 කියන්නේ 3 yes 15 ms minus 1 එන්නේ two trains of length 150 and 200 meters එතකොට මේක what is the time to what is the time taken for them to cross each other cross each other කියන්නේ එතකොට 200 කියන train එක මෙහෙම ඉන්නවා මෙයා 200 ඊට පස්සේ 150 කියන train එක ඔහොමනේ meet වෙන්නේ 150 එතකොට cross each other කියලා කියන්නේ මේ train එක මෙහෙම ගිහිල්ලා මේ 150 ගිහිල්ලා එතකොට ඒ 150 ගිහිල්ලා එතනින් මේ end එක එන්න එපැයි මෙතනට ඔහොම එන්න එපැයි so this is what it means that this train passes this one එතකොට what is the distance that has to be covered on the ground ඒ කියන්නේ මෙන්න මෙතන distance එක කියලා මෙතෙන්ද මේ distance එක cover කරන්නේ that is 350 350 කියලා distance එකක් එයා cover කරගන්න ඕනේ ground එකේ ඉතින් 350 කියලා distance එකක් cover කරගන්න මොකද්ද වෙන්න ඕනේ relative velocity they are crossing each other ඒ කියන්නේ opposite direction එහෙනම් මේ 15යි මේ දෙක එකතු කරන්න ඕනේ මම ඉතින් පටස් කරලා හදන්න ඕනේ 35යිනේ 350 divide by 35 පට ගාලා 10 එනවා ආන්සර් එක 2 හරි okay and object stays in equilibrium හරි ඒකත් පොඩක් ට්‍රිකි ගානක් මේක
වඩා ස්මාර්ට් වෙන්න ඕනේ හදන්න. මේක මම ක්ලාස් එකේදීත් කට්ටියකට නම් කිව්වා මේක ආන්සර් ගන්න විදිහ. දැන් මෙහෙමනේ තියෙන්නේ. The resultant force acting on the object when one of the forces removed. මේ forces තුන equal කියලා මේක කියන්න ඕනේ equal කියලා තියෙනවා නේ. equal. හරි. Okay, now this system is at equilibrium. Object stays in equilibrium under the influence of 3. එතකොට මේක එක්කෙනෙක්ව අයින් කරනවා. එක්කෙනෙක්ව අයින් කළා. අපි මෙයාව අයින් කරනවා කියලා. resultant එක මොකද්ද? ළමයි මේක බැලන්ස් වෙලා තියෙන්නේ කොහොමද කියලා හිතන්නකෝ දැන්. මේකට ලොකු රූල් දාගෙන මේ මොනවද පැරලොග්‍රෑම් මනම් ඕනේ. now මේක ඉක්විලිබ්‍රියම් එකේ තියෙන්නේ what is the reason the resultant of these two forces ඒක අපි ගමුකෝ නිකන් මෙහෙම. The resultant of these two forces මේක අමතක කරන්නකෝ. resultant of these two forces is balanced by this one. මේ දෙන්නගේ resultant එක මේකෙන් balance වෙලා තියෙන හින්දානේ මේක මෙහෙම තියෙන්නේ. මේ resultant එක. ඉතින් මෙයාව මේ දෙන්නගේ එහෙනම් මේක ඕනම පැත්තකට මේ දෙන්නත් එක මෙයා කම්පෙයාර් කළත් හරි මේ දෙන්නත් එක මෙයා කම්පෙයාර් කළත් හරි. මෙයාව නතර කරන් ඉන්නේ ඉතින් මෙයා හින්දානේ ඇත්තටම. මේ දෙන්නගේ resultant එක. එක්කෙනෙක් අයින් කළාම එන්නේ මේ දෙන්නාගේ resultant එක. ඉතින් තුන් දෙනාම ඉන්නකොට ඒ දෙන්නාගේ resultant එක තමයි මෙයා balance කරගෙන ඉන්නේ. දැන් එක්කෙනෙක් අයින් කළා කියලා කියන්නේ මෙන්න මේ resultant එක තමයි එන්නේ. මෙන්න මේ resultant එක කියලා කියන්නේ ඇත්තටම equilibrium එක වෙලාවේදී මෙයාට මෙන්න මෙයා equal වෙලා තමයි හිටියේ. කියන්නේ මේ දෙන්නගේ. හරි තවත් explain කරොත් නම් මෙහෙම එකක් කියන්නේ. forces තුන මෙහෙම තියෙනවනේ. මේක F මේක F මේක F හරි. resultant එක මෙහෙම තියෙනවා. දැන් ඕකේ නම් මෙතන තියෙන 60. මෙතන තියෙන 60. හරි. එතකොට මේක resolution එක ගත්තාම මෙයා මේ පැත්ත ගන්නවා f cos 60 f cos 60 ඕන θ නිකන් θ එකක් තිබ්බත් හරි 2f cos 60 නේ එතන 2f cos 60 කියලා කියන්නේ 2f into half නේ f එක එන්නේ ඒ resultant එක f එක විදිහට තමයි තිබ්බ කියලා එතනින් හිතාගත්ත හැකිද මෙයාව අයින් කළාම ඒ නැත්නම් අර වගේ simple thinking එකකින් හිතන්න පුළුවන් හරි ඔය concept ඇවිල්ලා තියෙන ගොඩක් ඒ කියන්නේ ගොඩක් ස්මාර්ට් විදිහට හිතලා තමයි ගන්න තියෙන්නේ. ඒත් එක තැනකදී මේ වගේ දෙයක් පුරුදු වුණාම මම කියන්නේ මේ මෙකැනික්ස් වල විතර නෙමෙයි ඊට පස්සේ ඔය මේ ෆීල්ඩ්ස් වල එහෙමත් මැග්නටික් ෆීල්ඩ්ස් මේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ්ස් වල වගේවත් ඔහොම දේවල් තියෙනවා. කියන්නේ ඔබ්ජෙක්ට්ස් ඔහොම පහක් තියලා මේ එක්කෙනෙක් අයින් කළාම මොකද වෙන්නේ සිස්ටම් එක කලින් ඉක්විලිබ්‍රියම් එකේ තිබිලා. එතන එක්කෙනෙක් අයින් වුණාම එතන මෙන්න මේ පස් දෙනාගේ ඉන්ෆ්ලුවන්ස් එක බැලන්ස් කරගෙන ඉන්නේ මෙයා. මෙයා අයින් කළාම හතක දෙනෙක්ගේ ඉන්ෆ්ලුවන්ස් එක තමයි ඉන්නේ. සෝරි හතක දෙනෙක්ගේ ඉන්ෆ්ලුවන්ස් එක තමයි මෙයා කලින් හැමෝම බැලන්ස් කරන් ඉන්නේ. මෙයාව ගත්තොත් එයා මේ තුන් දෙනාගේ ඉන්ෆ්ලුවන්ස් එක බැලන්ස් කරන් ඉන්නේ. මෙයා අයින් කරපු ගමන්ම සිස්ටම් එකට හතක දෙනෙක්ගේ ඉන්ෆ්ලුවන්ස් එක එනවා. හතක දෙනෙක්ගේ ඉන්ෆ්ලුවන්ස් එක එනවා. මොකද එයා බැලන්ස් කරන්නේ නැති වෙනවනේ. So this one follows that concept. හරි. ඊට පස්සේ මේක අපි ක්ලාස් එකේදී කතා කරලා එක්සම් සමහර මේ ක්ලාස් දෙකේදී මම කතා කරන්න ඕනේ මම හිතන්නේ. නමුත් මම මේක එක්ස්ප්ලেইন කළා. The diagram shows 5 kilogram object placed in equilibrium against the rough wall. අර වගේම අර ගස් නගින මිනිහා වගේම using the force of 120 newton. ඒ කියන්නේ මෙන්න මේක 120 කියලා කියන්නේ 120 force එකක් දාතනකො තියන් ඉන්නේ. ඊට පස්සේ the magnitude of the direction of the resultant force exert on the object. resultant එක අහන්නේ. ඒ කියන්නේ දැන් මේක මෙහෙම පුෂ් කරනකොට ළමයි මේ line of action එකේ මේ පැත්තට මේ 120 කියන නිව්ටන් එක දෙන්න ඕනේ. දෙන්න එපා එහෙම. ඔක දෙන්න ඕනේ. එතකොට ළමයි මේක දැන් weight එක 5 කිලෝග්‍රෑම්. 5 කිලෝග්‍රෑම් කියලා කියන්නේ මෙතනින් පල්ලෙහාට මේකේ 50 නිව්ටන් එක තියෙනවා. එතකොට එයා වැටෙන්නේ නැතුව තියෙන්නේ
ඉතින් එයා වැටෙන්නේ නැතුව තියෙන්නේ තමයි මේ පැත්තට ඔය 50 නිව්ටන් එක තියෙන හින්දානේ ඔය. එතකොට රිසල්ටන්ට් එක කියන්නේ මෙතනින් එන එකක් නේ. කොහොම එකක් රිසල්ටන්ට් එක කියලා කියන්නේ. එතකොට මේ ඒතර හරි ලේසි මේක හොයන්නේ ඉතින්. මේකේ ඩිරෙක්ෂන් ටික බැලුවාම ඩිරෙක්ෂන් ටික සිලෙක්ට් කළාමත් හොයන්න පුළුවන්. මොකද මේ පැත්තක තියෙන්නේ මේක විතරයි. ඩිරෙක්ෂන් එක කොහොමද දීලා තියෙන්නේ? ඒක අතනින් කැල්කියුලේටර් කරලා ගන්නත් පුළුවන්. මෙතන මේක සිම්ප්ලිෆයි කරලා ගත්තොත් මේ තියෙන්නේ 5 and 12 නේ. ඉතින් ඕක දන්න මේ දෙන්න perpendicular forces දෙකක් නේ. ඉතින් multiply මේ ස්ක්වයර් කරලා එකතු කරලා root එක ගන්නවා. ඉතින් මේක දන්න එකක්. මේක triple එකක් නේ. 13 එන්නේ. දැන් 13 කියන්නේ දැන් මෙතන බිඳුවක් තිබ්බ හින්දා අපි බිඳුව කපලානේ ගත්තේ. මේ බිඳුව එනවා. So answer is the fourth one නා. හරි. දැන් මෙහෙමයි ඔයගොල්ලෝ මම දැන් පේපර් එක හැමදාම බෙදද්දි කියනවා MCQ එක තමයි මේ ගොඩක් ඉම්පෝර්ටන්ට් කියලා. එතකොට දැන් මේ මොකද බලන්න මේ වගේ ඒවා වැරදුනේ මොකද කියලා ඉතින්. හරිද? ගොඩක් ෂෝට් මෙතඩ්ස් වලින් තියරි එක හොඳට ඔප්ටිමල් විදිහට යූස් කරලා හදන්න පුළුවන්. ඒතකොට හැමතිස්සෙම දැන් ඊළඟට ඔයගොල්ලෝ මේ ඊළඟ පේපර්ස් කරද්දි මේ එක්ස්පීරියන්ස් එක මේ අරගෙන යන්න ඕනේ. හරිද? 5th paper එකේ පස්සේ මම අර කියපු පොත බලනවා. මම කිව්වනේ මම මේ ඩිස්කෂන් එක බලලා වීඩියෝ මේ එක ඔයගොල්ලෝ වෙනම පොතක මේන්ටේන් කරගන්න කියලා. ඒ පොත මම බලනවා 5 වෙනි පේපර් එකෙන් පස්සේ. හරි. එතකොට final one. Right. Right. A stone is released. ඔයගොල්ලෝ ගන්න තියෙනනේ මේ ඔක්කොම ගන්න පේන්නේ. A stone is released from an air balloon which is coming down at the uniform velocity of 5 ms minus 1. The distance traveled by the stone at the last second is 3 times the distance traveled by the first. කතා කරපු දේවල් මේවා. මේ ගානේ චූට්ටක් ඊට වඩා එක වෙනසක් තියෙන්නේ අර බැලුන් එකකින් එන ගමන් තමයි ඒක ඩ්‍රොප් කරන්නේ. ඒ කියන්නේ දැන් මේ බැලුන් එක තියෙනවා. හරිද? දැන් බැලුන් එක පල්ලෙහාට එනවා. It is coming down with the velocity of 5 නේ. 5 ms minus 1. එතකොට මේකෙන් තමයි ගාලා ඩ්‍රොප් කරන්නේ. So this stone also has the velocity of 5 ms minus 1 relative to earth. නිකන් එතනින් බැලුන් එකේ ඉන්න කෙනාට ඒක නිකන් ඩ්‍රොප් වගේ. හැබැයි යා it has this velocity downward because it is dropped from that balloon which is coming down with the velocity of 5. ඊට පස්සේ ඕක එනවා. ඕක පහළට ඇවිල්ලා first second එකේදී යන එක third second එකේදී යන distance එක වගේ the distance traveled by the stone last second is written. last second එකේදී යන එක last second එකේදී යන distance එක මේ ටික first second එකේදී යන ටික වගේ 3 times කියලා කියන්නේ. කොහොමද calculation එක දාගන්නේ එතකොට? variable ටිකක් දාගෙන ගියා නම් පටපට ගාලා හරි. ඒ කියන්නේ මම මේකම කරා හැන්සම් කියන්නේ final ratio එක මතක් කරලා දාන්න පුළුවන් නැත්නම් final velocity එක v. ඒකට කලින් තියෙන්නේ v - 10. හරිද? ඕන තරම් කරපු දෙයක් මේක. මෙතන හැබැයි තියෙන්නේ 5. හරිද? ඒක after 1 second කියලා කියන්නේ මෙන්න මෙතන කීයද? මෙතනට එන්නේ එතකොට 10. ඔකට කියන්නේ 5 නම් 10 වුණා. ඒක නම් මේක උනා. ඉතින්
මෙන්න මෙතක distance එක මේක වගේ 3 times. ඒක මොකද්ද මහා කොමාවද යද්ද ගන්න හදන්නේ? The 5 plus 10 s plus මොකද්ද v plus u over 2 into t කෙනෙක් කියන්නේ. කාලේ ඉතින් 1 second එක අප්පා. එතකොට මෙතනින් එන්නේ කියලා තමයි 15 15 divided by 2 නේ. Yes. 15 over 2. එතකොට ඔය 15 over 2 එක වගේ 3 times මොකද්ද? 3 times වෙනවා. ආටද equal වෙන්නේ එක? ඒක equal වෙනවා අතන මේ v plus v minus 10 final v minus 10 plus v divide by 2 into t තප්පරේ මේ මෙතන තප්පරේ මෙතන distance එක මම මේ හොයන්නේ. හරිද? ඉතින් ඒක equal වෙනවා මෙන්න මේකට. හරි? ඒක velocity වෙනවා. ඉතින් මෙතනින් මොකද වෙනවා මෙතනද ගන්නවා. 15 divided by 2 into 3 equals අතනින් එනවා 2v minus 10. එතකොට v minus 5 කියලා එනවනේ. v minus 5 කියලා. ඔක simplify කළාම ඉතින් කීය දෙන්නේ? 2v minus 10 මේ පැත්තේ 15 3 කියන්නේ 45යි 45යි වර්ධයක් තම 55 55 දෙකයි. එතන 15 over 2 ඒ වගේ 3 times v plus 2v plus 10. ඕගලන්ට අහුවෙන්නේ ඉතින් මම කලින් අර එක තැනක එක දානකොට ඉලක්කමක් මට වැරදුනා. ඒකද උත්තරය නැත්නම් මම බැලුවේ. නෑ ඒකේ අවුලක් වෙන්නේ නැහැ මේ මම ආයෙ දාන්න. පද්ද මට වැරදුනේ මෙන්න මෙතනනේ. අර ඩ්‍රොප් වෙනකොට මන් දැම්මේ මෙතන මුල 5 ඊට පස්සේ 10ක් එකතු කරන්නේ මම මෙතන 10 කියලා දැම්මේ අතන. ඒක 15 එන්න ඕනේ. හරි. එතන මම 10 කියලා කලින් හදද්දි දැම්මේ. ඊට පස්සේ මෙතන 1 second යන්නේ. මම එතන වැරදිලා එකපාරට 10 කියලා දැම්මා. එතකොට මෙතන last second එකේ අපි velocity එක දන්නේ v ඊට second එකක් කලින් v minus 10 එකේ හිටියේ. හරි ටකායතර ඔයගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක් ආපස්සට අරන් බලන්න. දැන් ඔයගොල්ලෝ බලද්දි මෙන්න මෙතන මම කලින් වරද්දගත්තා 10 කියලා දාලා. හරි තප්පරයකට පස්සේ කියන එක මම 5යි මම එකතු කළේ 10ක් එකතු කරනවා නේ. ඊට පස්සේ v minus 10 divide by plus v divide by 2 මෙතන distance එක වෙනවා. velocity දෙක එකතු කරලා දෙකෙන් බෙදලා time එකෙන් multiply කරනවා. ඕක equal වෙනවා මෙතන velocities දෙක එකතු කරලා දෙකෙන් බෙදලා time එකෙන් multiply කරලා time එක දෙන්න එකයි. එතන මේක නම් එක්ක අපුණාම ලේසි වෙනවා. හොඳින් මම ලේසියි. මෙතන එනවා 2v minus 10 equals 20 කියලා. ඊට පස්සේ 2v equals 30 කියලා ඇවිල්ලා v equals 15 කියලා එනවා.
මෙන්න මෙතන 15 වෙලා තියෙන්න ඕනේ. ඒක අහන්නේ මොකද්ද? How far the balloon was above the ground at the time that the stone was released. එතකොට වැඩි මම හිතන්නේ ලේසි හොඳටම මොකද ඊට පස්සේ ඉතින් ඔයාලට දාන්න පුළුවන් මෙතන වෙලාවට ටික 5යි කියලා දාන්න. මෙතනට එද්දි 15 වෙලා කියලා දාන්න. ඊට පස්සේ ඉතින් v squared equals u squared plus 2as එකක් දාන්න පුළුවන් නේ. දැන් මම උත්තරේ ගන්න පුළුවන් 15 මෙතන ඉඳන් මෙතන height එක නෙවෙයි. එතකොට මෙතනට 3 එකක් එන්නත් බෑ. 3 times කියලා කියනවනේ. එතන 3 times කියනවනේ. එතකොට මෙතන එන්නේ මෙතන 360යි කියලා දෙනවනේ. 60 මෙතන එන්නේ මෙතන 3 times කියලා කියනවනේ. එතකොට මෙතනට එන්නේ $60 නේ. 60 වෙලා මේ 10 මේ පැත්තටත් එනවා. එතකොට මෙතන ඇත්තටම 60 plus 10 වෙලා 70ම වෙනවා. එතකොට දැන් බලන්න මම කරෙක්ට් කරපු තැන. එතන 2 2 කැපිලා ගියා. එතකොට මෙතන 20 එතකොට හරි මේක දෙකට දෙක කැවුනා 10 හැපත් ගියා. ඕකේ then right. එතකොට ඕකේ v equals ළමයි එන්නේ ඇත්තටම 35 ආ. හරි. හරි එතන පොඩි පැටලවිල්ලක් වගේ ලියුවා. එතකොට මෙතනට ළමයි 35 ගේ ස්ක්වයර් එක මෙතන 5 ගේ ස්ක්වයර් එක මයිනස් නෙමෙයි ප්ලස් 2h 2 අපි කෙලිම ලියමු 10 ඒ කියන්නේ 20h. හරි ඊට පස්සේ 35 square minus 5 square equals 20h. මෙතන ඉතින් ලස්සනට ඔයා simplify කරගන්න ඕනේ difference of two squares දාන්න. 35 minus 5 into 35 plus 5. 35 plus 5 කියලා කියන්නේ 40 30 එතකොට එතනින් අපිට 40 into 30 divide by 20 equals h කියලා. මේක එතන දෙකයි නේ කැපෙන්නේ 60 නේ. h equals 60. Third answer. Yes. Third answer. Third one දුන්නේ. Yes, third answer. එතකොට අර එක තැනක ආන්සර් එක වෙනස් වුණානේ. එතන වෙනස් වුණේ fourth එකේ fourth එකේ අර relative velocity එක මම ගොඩක් explain කළා. එතකොට answers තිබ්බේ 1 4 1 4 1 fourth එකට the answer was 2 3 නෙමෙයි 2 and 2 6 එකට 2 7 එකට 2 8 එකට 2 9 එකට 4 10 එකට 3 right
right. Okay. හරි. right. මේක බලමු. කට්ටියට මේ පොඩ්ඩක් තීරිය අමතක වෙලා තිබ්බා මේ ප්‍රශ්නේ. හරි තීරිය අමතක වෙලා තිබ්බා සමහර අය ප්‍රශ්නේ හින් පිටින් අතෑ කරලා දාලා තිබ්බා. හරි ටක් ගාලා බලමු මේක කොහොමද එන්නේ කියලා. so මේක අහලා දෙනවා you are asked to find the mass m of a piece of rock of irregular shape. හරි මේකට නම් ප්‍රින්සිපල් එක මම චෙක් කරන් තියෙන්නේ. එතකොට as the first step of this experiment you are asked to balance the meter ruler on the knife edge. what is the purpose of this step කියලා. එතකොට මේකේ මම answers දුන්නා ඉතින් කට්ටිය ලියලා තියෙන දේවල් වලට. හැබැයි මම ආයිත් මතක් කරන exact answers තියෙන්න ඕනේ මේ structure එකේ. එතකොට මේක හොඳම answer එකක් තමයි to avoid the moment given by the weight of the ruler. to avoid the moment given by the weight of the ruler. නැත්තද ඒකත් balance කරන්න ඕනේ. දැන් මේ හරියට center of gravity එකෙන් තියාගත්තේ නැතුනහම. හරි. එතකොට මේ ඒක ඉතින් අර to balance the ruler on the center of gravity කියලා කියන එකට answer සමාන දෙනවා. so this is the best thing to avoid the moment given by the weight of the ruler. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. so from the weights given above which are the right ගද්දවා තෝරගන්නේ මේක එතකොට ගාන කියනවානේ 60 kilograms වලට ගාන කියන්නේ order of 60 grams නේ අර unknown mass එක. එහෙනම් ඒකට කිට්ටු එක්කෙනා ගන්න ඕනේ. ඒකට කිට්ටු එක්කෙනා ඉන්නේ 50 grams in. so give two reasons for choosing above. හරි. එතකොට ඒ මේක reason දෙක මොකද්ද? reason දෙකක් කියලා කියන්නේ එකක් තමයි දැන් මේක මොකද්ද වෙන්නේ මේකෙන්? මේක මම explain කළා හොඳටම class එකේ. දැන් මේක ලොකු weight එකක් මෙතනට දාලා මේ පැත්තට චුට්ට එකක් දැම්මොත් එහෙනම් balance කරන්න වෙන්නේ මෙන්න මෙහෙනේ. එතන මේ distance එකට relatively මෙයා ගොඩාක් පොඩි එකක් වෙනවා. එතන ගොඩාක් පොඩි චූටි කියන්නේ සෙන්ටිමීටර් නිකන් 50 centimeters එක නිකන් 2 වගේම එන පොඩි එකක්. එහෙම එනකොට මේ value එක පුංචි නම මොකක්ද දෙන්නේ? fractional error. හරිද? fractional error ඒක ඉතින් ඔයගොල්ලෝ ලියන විදිහට if you use weights with a larger difference ලොකු difference එකක් තියෙන ගත්තොත් එහෙම the fractional error of length measures increase. මේ fraction එක පැත්ත චූටි වෙනවනේ. එතකොට length එක measure කරන එකේ the fractional error of length measures is high. නැත්තම් වань බලන්න දැන් to give reasons නේ to avoid getting fractional errors for the length measurements කියලා කරන හරිය දිගමනේ නේවට fractional errors එක අඩු කරගන්න. නේ එතකොට equal masses ගත්තාම දෙපැත්තේ equal considerably large values එනවා. අනිත් එක තමයි එහෙම වුණාම වාගේ graph එකට හොඳ values set එකන you can get a good distribution of the readings. එතකොට එන්නේ ළඟ ළඟ values නේ 50 and 42 55 and 55 ගත්තොත් තමයි 50 අපි ගත්තොත් 35 and මෙතන මේ 30 වගේ height එක නිකම්ම කියන්නේ. එතකොට අර graph එක ඇඳහම හොඳ distribution එකක් එක්ක readings ඔහම මුළු graph paper එකේ හැමතැනම ඇවිල්ලා හොඳ line එකක් ගහම. නැත්නම් ඔයා මේ වගේ ගත්තම 2 and 50 වගේ reading දැක්කම මේ ඒ වගේ readings සහම
හැමතිස්සෙම දැන් y value එක හරි x value එක හරි දෙකෙන් එකක් one of the values are very small. දැන් graph එක නිකන් මේ එක මුල්ලකට limit වෙලා යනවා. ඇයි මේ එන්නේ නිකන් මේ එක්ක මේ හරිය නිකන් 50 and 2. මෙන්න මේ වගේ ඔන්න ඔය හරියට ඔක්කොම limit වෙලා යනවා. එතකොට නිකන් මෙන්න මෙහෙම line එක ගහන්න වෙන්නේ. හොඳට මෙහෙම ගහන්න වෙන්නේ line එක. Distribution එක. So what are the two reasons? To minimize the fractional error of length measures and to get a good distribution of readings. The exact answers ඔයාලට තියෙනවා. ඒවා ලියන්න. හරි. ඊට පස්සේ මේක අඳින්න මේකේ මොකද්ද මේ ඩයග්‍රෑම් එක අඳින්න ඕනේ. ඩයග්‍රෑම් එක අඳිනකොට මේ කියන දේවල් තියෙනවානේ. draw a diagram of arrange experiment L1 L2 වෙන්න ඕනේ කොහොමද කියලාත් කියනවා. piece of rock from the balance point එකට L2 කියලා ගන්න mass එක අර දන්න known weight එකට L1 කියලා ගන්න කියලා. එහෙමනේ. ඉතින් අපි මේකේ බලන්නේ ඉතින් ඒව චෙක් කරනවා. L1 කියලා ගන්නේ L1 කියලා ගන්න sorry M1 කියලා ගන්නේ 60 නෑ 50 grams weight එකනේ. අපේ actual weight එක ඇවිල්ලා එයා මේ 60. එතන ඒක මම මේ පැත්තෙන් මෙතනින් M කියලා දැම්ම කියමු capital M කියන්නේ පොඩි ප්‍රශ්නයක් තමයි යටින් ඉඩ නැහැ. මොකද මේකේ අර මම කියවන අනිවාර්යයෙන්ම knife edge එක ඔහොම තියලා knife edge එක අර මේ වගේ wooden box එකක් උඩ තියලා තියෙනවා තියෙන්න ඕනේ. මොකද ඊට පස්සේ flow මේ තියෙන්නේ පටිය නෙවෙයිනේ කොලයි මම flow එකට ගත්තා. මේක මෙහෙම එන්නේ මේක උඩ නේද මේක table එක. ඇත්තට මේක උඩ අර wooden box එක තියලා ඒක උඩින් knife edge එක තියලා ඒක උඩ තමයි rule එක තියෙන්නේ. මේක පොඩ්ඩක් මෙතන ස්පේස් එක මදි මෙතන පොඩ්ඩක් මෙතන. ඒ කියන්නේ මොකද මේක අනිවාර්යෙන් බලනවා මේ weight එක කොහොමද එල්ලුවාම අර මෙහෙම එකක් තියෙන උසක් එපා නැත්නම් මේක වදිනවනේ බීම ගිහින්. එතන මේකේ ඒකින්ද මේ ලකුණු දෙනවා ඒවට. මට මේකේ පොඩ්ඩක් අර ඉඩ තියන්න මගේ ස්පේස් එක පොඩ්ඩක් වැරදිලා. මේ ඉඩ තියෙන ප්‍රමාණය වැරදිලා. මෙතනට එන්නේ simple lem එක. එතකොට උතන simple lem එක ආවහම තමයි length එක දාන එක හරියටම බලනවා නැත්නම් ලකුණු දෙන්නේ. ඒ මෙතන m ට එන්න ඕනේ. දැන් m කියන එක ඇත්තටම මේකේ එන්නේ මම ගානේ හරියටම මේක ප්‍රසන්ට් වෙලා තිබ්බ නැද්ද නැහැ. ඔයගොල්ලෝ 50 grams ඉලක්කම් වලින් ගිහින් තිබ්බා. මොකද මම ආයෙත් බැලුවා හැබැයි අවුලකුත් නැහැ. ඒ given variables වලින් තමයි ඒවා ලියන්න ඕනේ. මම ලකුණු දුන්නා ඔයගොල්ලෝ 50 60 කියලා ලියලා තිබ්බා. එතකොට මේකේ මේක ළමයි මේ මොකද්ද මේ මේක තමයි අපේ weight එක හොඳේ known weight එක simple නේ. එතකොට මේක 50 නේ. මෙයා 60. හරිද? එතකොට ඉතින් මේ length වලින් L2 කියන එක වෙන්න මෙයා smaller නේ. ඒක එහෙම පේන්න අඳින්න ඕනේ සහ M එක L2 කපල් කරලා තියෙන්නත් ඕනේ. මේ පැත්තේ L1 එක මාරු කරලා තිබ්බොත් දෙන්නේ නැහැ. මොකද condition එක තියෙනෝනේ විදිය කියනවා. L1 කියන එක larger කියලා කියන්නේ එයා තියෙන smaller weight එකත් එක්කනේ. ඒක හින්දා ඒක හරියට තිබ්බොත් තමයි ලකුණු දුන්නේ. මම ඉතින් පොඩක් සාධාරණ විදිහට බලලා දුන්නා. හැබැයි ඒවා එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ලකුණු හම්බෙන්න තැන් ටික ඒවා. මේ ටික ඒවම දෙන්නේ ඔයගලන්ට. මේ කියලා දෙන්න ඕනේ හින්දානේ කරන්නේ මේක. කියන්නේ මෙහෙම තියලා තියෙන්න ඕනේ හරියට. හරි. මේ length හරියන්න ඕනේ හරියට. එයා අදාළ එකත් එක්ක match වෙලා තියෙන්න ඕනේ කියලා තියෙන විදිහට. සමහර ඒවා කියන්නේ approximately L2 කියන එක length එක වැඩි නම් ඒක approximately 60 පේන විදිහට L2 කියන length එක වැඩි වෙන්න ඇඳලා තියෙන්නත් ඕනේ කියලා. සමහර ඒවා පාරවල් නම් ඒක හැමම කියන්නේ නැහැ. හැබැයි හරි length එක හරි කියලා තියෙන හරි mass එකත් එක්ක large small එහෙම conditions දීලා තියෙනවා නම් ඒවට match වෙන්න තියන්න ඕනේ. හරි. When the above C1 system is balanced, write down the relationship. ඉතින් මේවත් ඉතින් කට්ටිය පොඩ්ඩක් නිකන් මොකද්ද ලියනවද හරියට බාරදගෙන තිබුණා ඉතින්. හරි. ඉතින් මේකේ අර ඔයගොල්ලෝ 50 60 grams use කරලා තිබ්බා. ඒවට නම් මේ මම ලකුණු දුන්නා in terms of m
සිම්පල් M කැපිටල් M එහෙම තමයි. ඕකේ හරියට මෙන්ෂන් වෙන්නේ නැද්ද දන්නේ නැහැ ඒක. ක්ලියර් ගාන ක්ලැරිෆයි වෙන්නේ නැද්ද දන්නේ නැහැ. නැත්නම් ඒවෙන් තමයි එන්න ඕනේ. හරිද? ප්‍රැක්ටිකල් වැලියුස් වලින් අපි යන්නේ නැහැ. තියරි එක ඩිස්කස් කරන්න. ප්‍රැක්ටිකල් අපි ගන්න වැලියුස් වලින් තියරි එක ඩිස්කස් කරන්න යන්නේ. මේ තියරි එක ඩිස්කස් මේකට තියරි එකනේ මේ කතා කරන්නේ. හරි. එතකොට මේකේ එහෙම ලියන්නේ. දැන් මම මේ ඩයග්‍රෑම් නම් මේක මැකුවා මේකේ තිබුණේ මෙහෙම තියලා තිබ්බේ ඔහොම වෙනස් කරද්දී මේක L2 කියලා දැම්මා මේක L1 කියලා දැම්මා. එතකොට මේක MG මේක කැපිටල් MG ටේබල් එකේ තනිය බලන්න මම ඒක. So MG into L1 L2 නේ equals MG into L1. ඕවනේ. So ඕක ලියලා හරි එකපාරට හරි ඔයා එක්ක මෙතන M රිලේෂන්ෂිප් එක ලියන් තියෙන්නේ කාවත් සබ්ජෙක්ට් කරන්න නම් කියලා නේද? කොහොම තියන්න ඕනේ. නැත්නම් ඉතින් M over simple M මොකක් හරි මෙහෙම ලියලා තිබ්බත් රිලේෂන් එක ලියන්නේ කියන්නේ මොකක් හරි. මෙතන L2 over L1 over දුන්නා. හරිද? So rearrange the above relationship to plot a graph. එතන චූට්ටක් ඉතින් අර මෙතන independent variable එක ගැන කියන්නේ යට. මේක independent dependent එක මාරු කරලා කියන්න පුළුවන්. කවදාද අපි ගන්න යන්නේ කියලා කියන්නේ නැත්තම් හරියට. ඒකෙන්ද මේකේ ඇත්තටම මේ L1 එක සබ්ජෙක්ට් වෙන්න තමයි sorry L2 එක තමයි වයිඩ් සෙට් වෙන්න ඕනේ. මොකද්ද dependent variable එක. හරි. L2 එක ගත්තොත් එහෙම simple M over capital M into L. ඔක තමයි තියෙන්නේ. So how can you L1 Python how can you change as you wish the distance of the weight from the balance point? First එහෙනම් මොකද්ද? If you can change මෙහෙම if you can change ඔයාලට මාරු කරන්න පුළුවන් අන්න අර independent variable එක ගැන hint කරනවා. If you can change as you wish the distance of the weight from the balance point L1 කියන එක L1 කියලා කියන්නේ අර මේ L1 කියලා කියන්නේ අපේ weight එක අපි දාලා තියෙන weight එක අපිට පුළුවන් නම් change කරන්න තැන් වලට එහෙනම් ඒක තමයි අපේ independent එක. ඒක එහෙම කියලා තිබ්බ නැත්නම් මේ එක්ස්පෙරිමන්ට් එකේ independent dependent කවුරුද කියන්න බෑ. ක්ලෝන් එකක් change කරලා කරන්න පුළුවන්. මේක ස්පෙෂල් මෙන් කරනවා. dependent variable එක කියලා කියන්නේ L2 එක. එතකොට අපි අර මෙතන මේකේ තියෙන මේ මෑස් එක distance change කරනකොට අපිට මේ පැත්තේ තියෙන capital M එකේ distance එකත් එක change කරන්න වෙනවා. ඔක තමයි තියෙන්නේ. හරිද? ඕකේ. එතකොට ඒකත් හරි. So explain how you find yeah. Explain sorry. ඉතින් මෙහෙමනේ මේකෙන් ඔහොම මේකේ ඊට පස්සේ ඇක්සිස් එක මාර්ක් කරගන්න ඕනේ. ඇක්සිස් එක ඩිපෙන්ඩන්ට් එකට L2 යනවා. කලර් ඩිපෙන්ඩන්ට් එක කියන්නේ y ඇක්සිස් එකට L2 යනවා. මෙතනට L1 එනවා. ඉතින් graph එකේ rough sketch එක ගත්තොත් එහෙම graph එකේ මේ ඔහොම ඇවිල්ලා readings ඔහොම ඇවිල්ලා මෙතනින් ඔහොමනේ තියෙන්න ඕනේ. හරි. එතන මේක එක්ක මේ ඔරිජින් එක through යනවා වගේ පේන නැත්නම් ගිහිල්ලා තියෙන්න ඕනේ එතනින් ඊට පස්සේ so අපි කලින් ලිව්වේ මොකද L2 equals අපි ලිව්වේ M over capital M L1 කියලා. මේක තමයි දැන් කවුද අපි M මේ මික්ස් මේකටත් M දැම්මොත් පැටලෙයි. gradient M එක මේ තියෙන්නේ. ඉතින් gradient එක M එක. හරිද? ඕක තමයි තියෙන්නේ දැන්. right.
ඉතින් මෙතන gradient එක තියෙනව නේද? ඒ gradient එක ඉන්නේ මේක. ඒ කියන්නේ gradient එක දෙන්නේ g කියලා දෙමු. gradient එක අපි g අකුරෙන් ලියමු. ඒක equal වෙනවා m over m ට. එතන මේක අහන්නේ මේ ලකුණු මෙතනට හම්බ වෙනවා මෙතනට හම්බ වෙනවා ලයින් එක හරියට තියනකොට ඔරිජින් එකේ යනකොටත් තියෙනවා. එතන මෙතන by the gradient කියලා තිබ්බනම් ඒකේ උත්තරේ. explain how to find කියලා right by the gradient කියලා තිබ්බනම් හරි. gradient එක use කරලා දැන් gradient එක මොකක් හරි value එකකේ gradient එක කියන එක අපි ගත්තොත් එහෙම නිකන් මේ so 1.5 වගේ ආවා කියලා 1.5 කියලා ආවත් එහෙම ඒක equal කරන්න ඕනේ capital M කියන්නේ අපි දන්න හොයන්න තියෙන mass එක. ඉතින් m over m කියන එක දන්නවනේ කීයද 50 ගණන් කියලා 50 over මෙතන m කියලා කියන්නේ 50 over 1.5 වගේ. ඔය example එක මේකේ. by the gradient. හරි. විදිමතක් ආවම your teacher say that you can find the masses of the material by using rule එකේ mass එකත් හොයන්න. rule එකේ mass එක. rule එකේ mass එක හොයන්නත් මේකම ගන්න ඕනේ. ඉතින් ඒකේ distances අපි L2 L1 කියලා change කර. වෙනවා අර L2 L2 dash L1 dash කියලා change වෙනවා. එතනත් hint එකක් දෙනවා L2 dash කියන එක greater than L2 කියලා. හරි. එතකොට කියනවා නාම 51යි හරි. ඊට පස්සේ ඉතින් ඒක මෙහෙම ඇදෙන්න ඕනේ හරිද? ඒක ඇදෙන්න ඕනේ දැන් මෙහෙම ඔක තියලා හරි. ඔව් තියලා මේක ඇදලා මේකේ මේ කැපිටල් M එක තිබ්බ කෙනෙක් මේ පැත්තේ. එතකොට දැන් ඇත්තට මේ L2 dash කියන එක L2 කියන එකට වඩා ලොකු නා කියලා කියන්නේ. එතකොට ඒක ඉතින් ගොඩක් දුරට මේ පැත්තට L2 එක මෙහෙමනේ තිබ්බේ. එතන මේ පැත්තට L2 එක පුෂ් කරලා තියෙනවනේ මීට වඩා වැඩි වෙන්නේ. එතකොට අර center of gravity මේකේ M අපි ගමු M dash කියලා M ruler කියලා. ඒ M ruler කියලා අපි ගත්තොත් එහෙම එයා මේ පැත්තට පයින්න. මම දැන් උත්තර හොඳ නැහැ මේක තියෙන විදිය. පොඩක් පැත්තට බර වෙලා වැඩි වගේ පේනවා. ඒත් ඉතින් අපි හිතමු යුනිෆෝම් නැහැ කියලා. යුනිෆෝම් විදියට නෙමෙයි කියලා. එහෙනම් නිකන් M ruler කියලා ගත්තාම අන්න M ruler කියලා මේ M ruler නෙවෙයි ඒක M note කියලා කියනවනේ. M note කියලා කියනවනේ. M note කියලා කියනවා. අන්න එතකොට ඒකට ඩිස්ටන්ස් එක කියනවා මේ එතනටත් x කියලාත් කියනවනේ මේ ඩිස්ටන්ස් එකට x කියලාත් කියනවා. මේක මේ මෙතන සිම්පල් m එක එතකොට මේක L1 dash L1 dash නෙවෙයි L1 dash. ඔව්. එතන මේක මෙන්න මේක L2 dash මෙන්න මේ ටික. ඔය විදිහට තියෙන්න ඕනේ හරියටම ලකුණු ටික දෙන්න නම්. දැන් එහෙම ලිව්වහම මේක ලියත හැකි mg L2 dash ධන m naught g x. ඒ දෙන්න එක පැත්තට තියෙන්නේ. දැන් එක පැත්තට කරගලා තියෙන්නේ. ඔක equal වෙනවා mg L dash L dash L1 dash. මොහොම එනවා. ඉතින් ඕක අර එහෙම කරකවල එහෙම ප්‍රිපෙයාර් කරලා ගත්තාම කැපිටල් M කියන divide කරලා L2 dash එක සබ්ජෙක්ට් කරලා
L2 dash L2 dash equals කියලා හදන්න පුළුවන් step by step කරගෙන ගියොත් එහෙම ඉතින් එහෙම steps එක මාරු කරලා capital M එකෙන් divide කරලා එච්චරයි තියෙන්නේ simple M over capital M L1 dash minus M naught X over මේ M කියලා බලන්න simple M no simple M capital M ඔන්න ඔහොම එන්නේ මෙතන simple M එක පැහැදිලි නැද්ද right දැන් මේක දැන් ඊට පස්සේ මේකේ මේ gradient එක මේක intercept එකනේ හරි හරි ඊට පස්සේ ඔහොම තියාගෙන ලියන්න ඉතින් මතක් වෙනවනේ ළමයි ඉතින් rearrange the above relationship එක කළානේ how do you find the mass of the meter ruler ඉතින් ඒක හොයන්නේ මේ intercept එකේ මේදී දැන් intercept කියන්නේ මෙන්න මේක m naught over m ඉතින් by using intercept ඒ විතර මදි intercept එක තියෙන්නේ m naught over m නේ capital M නේ capital M so has to be multiplied with m ඔන්න ඔහොම ලියලා තිබ්බනම් how කියලා ඔන්න ලකුණ හම්බ වෙනවා මේක නෙමෙයි කැපිලා මේක right මේ ගානනේ ඒ ගාන white board එකක් අරගෙන කරමු හරි මේකෙත් confusions ඉතින් තිබ්බා two objects A and B හරි හරි object දෙකක් තියෙනවා A and B A කියන එක 60 ඒකේ force එක දාන්නේ the classic static and dynamic option force is applied on B force is applied on B එතකොට මෙහෙම එකක් තියෙනවා ඔහොම තියෙනවා ඔහොම තියෙනවා ඔහොම තියෙනවා ඔහොම තියෙනවා ඔහොම තියෙනවා P කියලා දාලා තියෙනවා good so the maker is then 60 this one is 40
So find the limit. Let's say mu s එක කියනවා is 0.6, mu d is කීයද 0.5. All right. So it is on the floor like this. Right. The limiting pressure. The limiting pressure කියනවා හදන්න ළමයි මොකක්වත්ම ඔයා මේක ඇද්දෙනවද එහෙ යනවද මෙහෙ යනවද ඒවා මුකුත් බලන්න ඕනේ නැහැනේ f equals mu r එක දාන්න තියෙන්නේ f equals mu r limit ඉන්නේ එතකොට mu s මෙතන ගන්නේ mu s එක හරි 0.6 into 600 හරි එතකොට එතන එනවා 360 කියලා ඊට පස්සේ degrees කියලා වැටෙනවා 360 කියලා 360 කියලා ගහම පුරුද්දට නිකන් answer එක කියලා 360 newtons ඒක ඊට පස්සේ අතන එන්නේ 0 point ඊළඟට මේ ඇවිල්ලා ළමයි මේ කවුද මේ ඇවිල්ලා ඒ නේද මේක b එහෙමනේ මේ ඒකට එතකොට b එක this is b ඒ කියන්නේ 0.6 into කීයද 400 නේ ඒ කියන්නේ 240 නේ ඕක limit prediction එක කියන්නේ limit එකේ දෙන value එක just apply to f equals mu r ඊට පස්සේ අහනවා minimum p to keep the rope under tension ඉතින් මේක මෙතනින් දෙන්න ඕනේ පොඩ් කියලා කියන්නේ එහෙම වෙන්න ඇත්තටම මෙයා move වෙලා තියෙන්න බෑ මෙයා move වෙලා තමයි ඒක වෙන්නේ මෙයා move වෙලා තියෙන්න ඕනේ ඉතින් එයාගේ ඉතින් ඒකට එතකොට ඔයා දැන් මේක ස්ටිල් නතර වෙලා තියෙලානේ අදින්නේ එතකොට වාට එයාගේ ලිමිටින් ෆ්‍රික්ෂන් එක දෙන්න ඕනේ ඊට පස්සේ තමයි මූව් වෙන තත්ත්වෙට එන්නේ හරිද එතකොට දැන් ඩයිනමික් එක තියෙනවා තමයි ඊට වඩා අඩු වැලියු එකක් 0.5 into මෙතන කියලා ඉන්නේ හැබැයි මේක නතර වෙලා තියෙන එකක් නේ එතකොට 240ට ගත්තට පස්සේ කොහොමද ග්‍රාෆ් එක තියෙන්නේ මෙහෙමනේ කොහොමනේ එතකොට ඕකේ වෙන්න මෙතනට තමයි 240 එකේ මෙතන ඇත්තම තියෙන 200 කලින් 240 කියන එක පහු කරලා ඉන්න බෑ මූව් වෙනවා කියන එක ගන්න එතකොට මේක හොඳයි ඒතර ප්‍රශ්නේ මේක වෙන්නේ කොහොමද මම මේ කියන්නේ ආන්සර් එක සෙකන්ඩ් එකට A get part 2 එකට ඒ කියන්නේ minimum P to keep the rope under tension ඒකේ part 2 මම කියන්නේ ආන්සර් එක 240 minimum P required to move the blocks minimum P required to move the blocks move කියලා කොහොම move කරගෙන යන්න තියෙන්න ඕනේ minimum එතකොට dynamic එකේ values තිබ්බහම වැඩේ සල්ලු කරගෙන යන්න පුළුවන් එතකොට dynamic friction එක තමයි move වෙන වෙලාවට apply වෙනවා කියන්නේ ඉතින් ආයි මම f equals mu r කියලා දාලා මෙතන ලියන්නේ නැහැ මේක දෙන්නම සිස්ටම් එකක් විදිහට අරගෙන දැම්මම නම් හරි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම තියෙනවා මේක මෙහෙම තියෙනවා මේ ඇතුලේ this tension මේක වැඩක් නෑ අපිට. හරි? අපිට ඕනේ මෙන්න මෙතන friction එක මෙහෙම දෙනවා and we have to overcome that. So this should be I mean මෙයා move වෙනකොට f equals mu r දැම්මම 0.5 into that is කීයද අපි 600 මේක 300 වෙනවා මේක
0.5 into මොකද්ද 400 ඒක together ගත්තොත් ඉතින් 1000 into 0.5 තමයි ඉතින් ඒ කියන්නේ මේ මොනෙත් නෑ එතකොට මේක මොකක්ද ඒකට ගන්න වුණාම 1000 into 0.5 500 ඕක මෙතෙන් තියෙනකොට මේක මූව් වෙනවා දැන් මේක ලේසි ඊට පස්සේ අහන්නේ maximum acceleration of the box can move without breaking the rope and the corresponding value එතකොට maximum කියන එක ගන්න අර maximum කියන අර මේ 400 newton කියලා කියන එකෙන් එතන තමයි වැඩි අල්ල ගන්න. මොකද 400 newton තමයි maximum මෙයාට bear කරගන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඉතින් අපිට දාන්න පුළුවන් මේ equations f equals ma විදිහට දාන්න පුළුවන් ඒක තමයි කරන්න තියෙනවා. මේක මේ diagram එක මම prepare කරගන්නම් පොඩ්ඩක්. එතකොට මේ p එක හොයන්න කියලා අපි දන්නේ. මේ ඉතින් internal force එක ගැන worry වෙන දෙයක් නැහැ සිස්ටම් එකට දාදී හැබැයි මේක අපි මැක්ස් කියන්නේ එයාට තියාගන්න පුළුවන් මැක්සිමම් ටෙන්ෂන් එක කියලා කියන හින්දා ඩයග්‍රෑම් එක මදිනේ. කියන්නේ මෙන්න මෙතන 400 නිව්ටන් වෙන්න ඕනේ දෙපැත්තටම. දැන් මෙතනට 400 නිව්ටන් මොකද මැක්සිමම් එක දාලම ගාන හදනවා. ඒකයි මම කියන්නේ. දැන් මේ ග්‍රීන් කලර් ඇරෝ එකත් එක්ක පැටලෙයිද ඕගොල්ලන්ට? එතකොට ඔහොම දාගමු. good. දැන් එතකොට අපිට පුළුවන් දාන්න ඔබ්ජෙක්ට්ස් වලද මෙයා A නේ. මෙයා B. ඉතින් ඒට ඉක්වේෂන් එක දානකොට මෙතන 300 එක මූව් වෙනවනේ. මූව් වෙනකොට මෙතනට තියෙන 300 එක හෙව්වා ඈ. ඇයි 0.5 into මේ 0.5 into මෙතන 600 නේ. ඒකෙන් 300 එක එනවා. ඩයිනමික් කියන්නේ මූව් වෙන වෙලාවේ. ඉතින් මෙතන ලස්සන ඉක්වේෂන් එකක් දාත හැකි. මොකද්ද දාන්න පුළුවන්? 400 minus 300 equals 60a කියලා. ඒ කියන්නේ 4a හොඳේ. මේ දැන් 4a. එතකොට for b දාන්න පුළුවන්. for b අපිට ඉක්වේෂන් එක දාන්න පුළුවන්. p minus 400 ඇයි මේ p මේක 400 මෙතනින් මේ. එතකොට මයිනස් මයිනස් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ මෙතන මේකේ මෙතනින් 200 එකක තියෙන ෆ්‍රික්ෂන් එක. හරිනේ. මෙයයි මේ පැත්තට p එක අනිත් පැත්තට. ඉතින් 400 200 ලේසි දේවල්. මේක equal එතකොට අපිට දාන්න වෙනවා මේ මෙතන acceleration එක calculate කරන්න පුළුවන්. එතන මෙතන පුළුවන් 100 over 60 equals a. ඒ කියන්නේ අපි a කියලා කියන්නේ මේකේ 5 over 3. 5 over 3. හරි? numerical values දෙන්න ඕන to the second decimal place මේකේ අහලා තිබ්බොත් මේක ආන්සර් එක කියනවනේ.
acceleration. Yeah. ඒකෙන්ද මේක අතර decimal value එකට ගන්න ඕනේ. මේක ඇවිල්ලා එතකොට කීයද ඉන්නේ මේ 1 point කීයද 5යි 3යි 1යි 3යි 2යි 66 නේ 1.666 කියලා 67 කියලා ගත්තා නේද? ඔන්න ඔහම වෙනවා. ඊට පස්සේනේ p හොයන්න තියෙන්නේ. එතකොට මෙතන p - 400 - 200 equal කවුද අපේ 40 නේ 40 ඉතින් ඒට මෙයාව සබ්ස්ටිටියුට් කරන්නම පුළුවන් නේ 5/3 කියලා. මෙතනින් p එක එනවා ලස්සනට. ඇත්තට වෙනවා මේ 666.7 කියලා. ඔන්න ඔතන දාගන්න වෙන්නේ. Yes. 7 no 67 67 නේ 67. හරි. ඊට පස්සේ the friction on A and B when P is 500. ඉතින් P 500 නම් මොකද? Yes. ඒතකොට මෙතන වෙන්නේ මේ කොහොමද තියෙනවා මෙයා මෙහෙම තියෙනවා. මෙතන එනවා 500. ඉස්සරහ එක නම් move වෙන්න හදනවා මේක අපිට හිතන්න තියෙන්නේ මේ 500 දැම්මා කියලා move වෙන condition එකක් එන්නේ නැහැනේ. move system එකම move කරගන්න. මොකද දැන් ඕගොල්ලෝ හිතයි දැන් මෙතන 500 ආවහම 500 ආවහම කියලා කියන්නේ මේක ඒ move වෙවි කියන්නේ move වෙනකොටනේ දැන් මේක නතර කරලා තියෙන move කරගන්න එපා. එහෙම වුණාම මෙතන 500 මෙයාට එනවා result මොකද්ද මේ static friction එක limiting friction එක 240. ඒ 240 හාම මේකට 360 ඉතුරු වෙනවානේ 500. දැන් මේ පැත්තට 360. ඉතින් ඒ 360 එක මෙයාට මේ 360 නෙමෙයි 260. මෙතන 260. මෙතන 260. ඉතින් 260 එක එනකොට ඒක මෙයාගේ ලිමිටින් 360 නේ. ඒක යාට මදි. දැන් මෙතන තියෙන ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක්. ඕගොල්ලෝ මෙතන ඩොග් ගාලා දැන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ වරද්ද ගන්නවා. දැන් මේ මෙතනට එන්නේ ඉතුරු වෙන්නේ 260. මෙතන 260 හරි. දැන් 260 හා මෙතන මොකද වෙන්නේ? මෙයා මූව් වෙන කරගන්න මදි. ඉතින් යා මූව් කරගන්න මදි කියලා වහම ඕගොල්ලෝ මේක දානවද? ඔය සාමාන්‍ය එක දානවා. ඒක දාන්න බෑ. තමයි graph එකේ ඔයාලට මතකයි graph එකේ කොහොම ගිහිල්ලා කොහොම වෙන්නේ. මේ තියෙන apply කරන force එක මේ තියෙන apply කරන force එක මේ තියෙන friction එක. friction එක limit එකට එනකම් apply කරන එකට equal නෙමෙයි. දින 360 කියලා කියන්නේ මේ 260 කියන්නේ 360 කලින්. එතකොට මේ මෙයා equal වෙන 260 වෙලා තියෙනවා. එතකොට මේකේ fifth one එකේ friction on A කියන්නේ 260 friction on B කියන්නේ 240. මේක B ඉන්නේ. මේකේ හරිද?
Okay. එතකොට division. So here P is between මෙතන කියනවා here P is මේක අර in between වල තියෙන්නේ P1 P2. ඉතින් P1 P2 කියලා කියන්නේ පොඩ්ඩක් P1 P2 කියලා කියන්නේ මේක මම P1 P2 දැම්මේ නැද්ද? මේක P2. මම එකක් මග ගලන්නේ මෙන්න මෙතනම එකක් කතා කරන්න තියෙලා නේද? මෙන්න 240. ඒක අහනවා minimum P required to move the blocks කියලා. ඒක හරියනේ. එතන අහන්නේ minimum P required to move the blocks නේ. හරි හරි. එතන sorry. එතන මේක නෙමෙයි. එතන කියන්නේ movement එක start කරගන්න කියලා. එතන මෙතන 3 එක කියන්නේ මම කියන්නේ ඒකේ part 3 එක. minimum P required to move the blocks. හරි. එතකොට move මෙන්න මෙතන point එක කියන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේ තමයි මෙන්න මේ දෙකේ addition එක කියන්න ඕනේ. මම මේක ඔයගොල්ලන්ගේ ගානට papers වල බලලා තියෙන හරියට. මම මෙතන දැන් කියද්දි මේ කිව්වේ මේ move වෙනකොට තියෙන එක. මේ ඊළඟට තියෙන එක explanation එක. එතකොට මේ මම පොඩ්ඩක් ක්ලියර් කරනවා මෙතන. මේ කියන්නේ මොකේද මේ A ගේ part 3 මේ තියෙන A ගේ part 1 and 2 නේ. මෙතනට එන්න ඕන ළමයි 240 plus 360 හොඳයි. ඒ කියන්නේ movement එක start කරගන්න. ඒ කියන්නේ minimum P to keep the හරි ඒක කලින් මම 500 කියලා කිව්වේ අර movement එක අතරේ movement එක පවත්වා ගන්න කියන idea එකකින්. මෙතන movement එක start කරන්න කියන meaning එක මෙතන තියෙන්නේ. minimum P required to move නේ. නතර කළා තියෙන එකනේ. හරි එතකොට එතන 600 එන්නේ මේ එතකොට මේක ඇත්තටම මේ P1 එක හොඳේ P1 මේක තමයි P2 එක මේ තියෙන්නේ P2 කියලා කියන්නේ අර acceleration එක maximum ඒ කියන්නේ අර ඒ maximum acceleration එක කියන්නේ අපේ අල්ලගන්නේ tension එක maximum එච්චකනේ යන්න ඊට වඩා යන්න බෑනේ එතන P1 එතන මේ P1 and P2 අතරේ තමයි මේ value එක තියෙන එක අපිට මතක් කරනවා ගන්න මේකයි අතරේ කියලා හරිද sorry මේක තමයි P මේක P 600 මේක minimum P2 මෙන්න මේක P1 minimum P2 keep the rope under tension මෙන්න මේක තමයි P1 කියන්නේ එහෙමනේ මම නම් කරලා තියෙන්නේ මේක නෙමෙයි මේක P1 ඊට පස්සේ minimum P required to move the block කියලා කියන්නේ එන මේක P2
But minimum P to keep the rope under tension is P1. Make a minimum P to P required to move the block is P2. හරිනේ මේ 500 කියන එක ඒ දෙක අතරේ තියෙන in between හරිනේ 240යි 600 අතරේ තියෙන හරි එතකොට මම මේකේ ආන්සර් එක මේ ඕගලන්ට මේ මාගේ මාකින් ස්කීම් එක දාන්න minimum ඊට පස්සේ අහනවා minimum tension the rope should be able to withstand without breaking to move the blocks without breaking to move the without breaking to move the blocks එතකොට මේකට අඩුම කොච්චර ටෙන්ෂන් එකක් හෝල්ඩ් කරගන්න පුළුවන්ද කියලා. හරි. මේකේ මේ මම ඔයගලන්ට මේ මේක දානවත් එක්කම දානවා මේ ආන්සර් ස්ක්‍රීන් එකක් දාන්න නේ. මගේ අතින් ලියපු එකක් අකුරු කියවන්න පුළුවන් නේ. හරි. Right. Minimum tension of the rope should be able to withstand without breaking the rope. Oh. ඔද ඒක වෙන්න නම් අපි කලින් හෙව්වා මෙන්න මෙතන තියෙන්න ඕනේ ෆ්‍රික්ෂන් එකක් කියලා 240. එතන මෙතන තියෙන්න ඕනේ 360. එතකොට ළමයි මේක පිටිපස්සේ බ්ලොක් එක ඇදෙන්න එකයි මේ මෙයා ඇදිලා එන්න. සිස්ටම් එකේ මෙයා ඇදුණා කියලා වැඩක් නැහැ. ඉතින් මෙයා ඇදෙන්න එන්න එපා කොහොමද? එතකොට මේකට ඊක්වල් වුණොත්නේ මෙන්න මෙතන වැඩි කරෙන්නේ. අඩුම වශයෙන් මේක මූව් වෙන්න නම් මේ රෝප් එක 360ව හෝල්ඩ් කරගන්න ඒ කියන්නේ බෙයා කරගන්න පුළුවන් වෙනවා. හරි. ඒක තමයි ආන්සර් එක 61. හරි. ඊට පස්සේ අහනවා now assume the row between two blocks has a mass of අලුත්යක් ගමු. ඕ ඉන්න බබා. එයි මම මේ මේ බයි කියලා. ඊට පස්සේ
Find the minimum acceleration the blocks can move without breaking the rope. Assume that the rope is the rope එකටත් mass එකක් තියෙනවා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මේ rope එක මෙහෙම යාට 2 kilogram එකක් තියෙනවා. ඊට පස්සේ the maximum acceleration the blocks can move without breaking the rope. Assume that the rope is straight at the mark. දැන් මේ වෙලාවෙත් ළමයි මෙයා කරගන්න පුළුවන් ටෙන්ෂන් එක වෙන්නේ 400 කියලා මම කියලා දෙනවා. එතකොට මෙතන ඇත්තටම මේ අර මේ weight එකක් තියෙන මේ එකක් තියෙනකොට මේක ඔන්නෝම මෙතනින් ඔහොම separate කරලා මේක මෙතනින් ඔහොම දාලා ඔහොම වෙන් කරලා ඇඳගෙන ඒ forces ටික mark වෙන්න ඕන ළමයි මෙහෙමනේ. මෙතනින් ඔහොම arrow මෙතනින් ඔහොම arrow එක. පැහැදිලි නැද්ද? ඇඩ් කළා දිමු. දැන් ටෙන්ෂන් එක කියලා කියන්නේ මොන වෙනුම කරලා ඇඳා. ටෙන්ෂන් එක කියලා කියන්නේ ඇතුළට තියෙන දෙයක් තමයි. හැබැයි මෙතනදී force exerted on the දෙමෙන්න weight එකක් තියෙනවනේ. ඔහොම මේ point එකේ මේ ඔන්න ඔහොම තියෙන්නේ. මෙතන බැලන්ස් වෙන්නේ. ඒක වෙන් වුණාම force දෙක ඔහොම එන්නේ. මෙන්න මෙතන මේ දැන් මේ රෝප් එක 2 කිලෝග්‍රෑම් නේ. ඊළඟට තියෙන ක්වෙස්චන් එකත් ඔකද මෙයා මේ පැත්තට ඇදෙන්නේ කොහොමද? එහෙනම් මෙන්න මෙතන ටෙන්ෂන් එක ලොකු වෙන්න ඕනේ. එතන මෙතන එතන මෙයාර බ්‍රේක් වෙන්නේ කොතනින්ද කියලා අහනකොට ඒකට ආන්සර් එකත් මෙතන. බ්‍රේක් වෙන්නේ B end එකෙන්. මෙතන තියෙන්න ඕනේ මේ 400 තියෙන්නේ. හරි. එතකොට ඒ 400 මෙතන එතකොට මෙතනද දාගන්නවා T1 කියලා. එතනට T1 කියලා දාගන්නවා. මේක move වෙනකොට 300 වෙන්න ඕනේ. මෙතන dynamic friction එක දාලා හදපුවක මෙතන 200. හරි. දැන් මෙතෙන් P. කොහමද තියෙන්නේ? මෙයා එතකොට කීයද අපේ 6 kg මෙයා එතකොට 4 kg. කොහොමද තියෙන්නේ? දැන් equations එක දාගෙන යන්න තියෙන්නේ. මේක අහන්නේ ආයෙත් find the maximum acceleration. ඒ maximum acceleration කියලා කියන නිසා තමයි මෙතන 400 දාන්නේ. මෙයා බෙයා කරගන්න පුළුවන් එච්චරයි කියලා කියන නිසා. එතකොට ඉතින් T1 කියන එක 400 කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. කියන්නේ T1 නෙමෙයි. මේ පැත්තේ 400 කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම මේකේ මාකින් ස්කීම් එක නම් මම ලියලා තියෙන T1 කියන මේ පැත්තේ ලියලා T1 400 කියලා ලියලා මේ පැත්තේ T මෙතන T කියලා. මෙතන මම නිකන් මෙතන දාලා තියෙන්නේ yes. ඊට පස්සේ කරලා ඊට පස්සේ මේක ගන්න පුළුවන් මේක 40 ඉතින් 40 ට ඉක්වේෂන් එක දාන්න පුළුවන් කෙලින්ම P equals P minus 200 මේක මේ පැත්තටනේ තියෙන්නේ 200 minus මෙතනත් 400 එක sorry අර maximum tension එකට equal 400 එක මෙතනත් මේ පැත්තට එනවනේ ඒ 400 එක මේකනේ අඩු වෙනවා 400 equals 40A හරි එතකොට P minus 600 equals 40A කියලා එකක් තියාගත්තා එහෙම තියලා සිස්ටම් එකට දානවා සිස්ටම් එකට දානවා සිස්ටම් එක දැම්මහම මේ ඇතුලේ තියෙන මෙතන තියෙන මෙන්න මෙයයි මේක ඉන්ටර්නල් එක වැඩක් නෑ මේ සිස්ටම් එකම අල්ල ගන්න ඕම කරලා
හැබැයි ඒතර ෆ්‍රික්ෂන් මේ දෙක තියෙන සිස්ටම් එකට එක්ස්ටර්නල් නා ඉන්ටර්නල් යන්නේ මෙන්න මේ ජෝඩුවයි මෙතන ජෝඩුවයි විතරයි. ඒතර මෑස් එක කීයද? 60 plus 2 plus 40. 60 plus 2 plus 40. එතකොට 60 plus 2 plus 40. ඔක තමයි total mass එක. එතන දාලා හරියන්නේ නේ. F එක. එතකොට ඒක දාන්න ඕනේ m එකට නේ. එතකොට මෙතන එන්නේ F equals m එන්නේ. එතකොට මුළු සිස්ටම් එකටම එළියෙන් තියෙන්නේ මම දිනන ඉඩ එතන. එතන මම දිනන. එතකොට P කියන එක මේ පැත්තක තියෙනවා. මේ දෙන්න තමයි ෆ්‍රික්ෂන් දෙක. එදෙන against ඉන්නේ නේ. ඒ කියන්නේ -500 equals ma. m කියලා කියන්නේ අර කියපු ටික 60 plus 2 plus 40 into a. එතන මෙතන 102 a equals p minus 500 කියලා දෙනවා. මෙන්න equation number 1 මෙන්න equation number 2. ඔය දෙක මේ simplify කරන්න. ඔය දෙක simplify කරාම එනවා 100 equals 62a කියලා එනවා. එතකොට a කියලා කියන්නේ 100 මේක සමහර හදලා තිබ්බා මම හිතන්නේ. කෙනෙක් දෙන්නේ කොහේ තමයි. එතන 100 over 62 කියලා දෙනවා. එතකොට මෙතන එනවා a equals තමයි මේ 1.61 ms minus 2 කියලා එනවා. හරි. එතකොට from what end does the rope break explain? The rope එක break at B end because the reason දැන් මේ මෙයාවත් accelerated on it. So to accelerate the rope, so tension at this B should be greater. ඉතින් මේ පැත්තෙන් දැන් මේක හරියට දැන් මේකේ මේ පැත්තෙන් මේ පැත්තට force එක මේ පැත්තට force එක මේක මේ පැත්තට යන්න නම් මෙයා ලොකු වෙන්න බෑ. ඉතින් එතන මෙතන තමයි 400 කියන කෙනේ එතකොට maximum එක එතනට එන්නේ. එතන තමයි break වෙන්නේ. මේක free body diagram අදින්න කියලා තිබ්බද? ඒක නම් කට ඇඳලා තිබ්බා. මේ free body කියන්නේ මේක මෙහෙම මෙතනින් reaction එකයි weight එකයි ඔක්කොම තියෙන්න ඕනේ ආ. මෙතනින් rope එක තියෙන්න ඕනේ, මෙතනින් weight එක තියෙන්න ඕනේ, reaction තියෙන්න ඕනේ. ඒතර ඔය තිබ්බහම මම මේ diagrams වල දක්වන්න. ඔහොම තමයි එතකොට ඒක වෙන්නේ. මම මේකේ marking scheme එකත් මේ මම ලියප එක දාන්නම්. හරි. එතකොට මේ ලස්සන්ට ඒවා ලියලා පිළිවෙලට හදාගන්න. 5th paper එකෙන් පස්සේ මම බලනවා ඕගොල්ලන්ගේ පොත. හරි.